Hi guys, ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. දවස පුරා තිබ්බ කම්මැලිත් බරපතල දෙයක් ගැන හිතපු හැමදේම ටික කාලයකට අත්හැරලා අද අපි calm, slow, peaceful vibe එකකට යමු. ඉතින් ඔයා අද නම් අපේ වීඩියෝ එක බලන්නේ මම ඔයාව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කරන මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ස්කූල් යන ගර්ල්ස්ලට. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් මම මගේ ටේබල් එක අස් කරලා කරන්න හදන ක්ලාස් එකේ හෝම්වර්ක් ටික. ඉතින් ඔය තියෙන මම එකතු කරපු සල්ලි මම ඕක ඔතනින් තියලා තියෙන්නේ මට ඕන වෙලාවට ගන්න පුළුවන් හින්දා. ඉතින් මම ක්ලාස් එකේ හෝම්වර්ක් ටික කරලා පොඩි වැඩක් කරන්න ඉන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම කරනවා කියව විශේෂ දේ. මම සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවට මේ වගේ පොඩි පොතක් අරගෙන ඒක ජර්නල් එකක් විදියට හදනවා. ඒකට මේක ජර්නල්මත් නෙමෙයි. මේකේ සමහර මගේ ඉන්ෆර්මේෂන්ස්, මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලගේ ඉන්ෆර්මේෂන්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ පොඩි පොතක් අරගෙන අහගතා පොතක් හරි අරගෙන මේ වගේ නිර්මාණශීලී වැඩක් කරන්න. ඉතින් මම දැන් මෙන්න මේ පිටුවේ ලියන්න හදන්නේ නිව්ියර් ප්ලෑන්ස්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පොතක් අරගෙන පොතේ මුල් පිටුවේ වගේ එහෙක මේ වගේ ලියන්න නිව්ියර් ප්ලෑන්ස් කියලා. මම නම් ඔක පටන් ගත්තේ 2025 අවුරුද්දේ අන්තිම මාස 3 විතර.
බැලුවා journal drawing ideas කියලා. මට ආවා ලස්සන ideas. හැබැයි මට වැඩි drawing බැරි හින්දා මට පුළුවන්කම මම තෝරගත්තා. ඉතින් මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඕක තමයි මං ඇඳ චිත්‍රය. ඉතින් ඊට පස්සේ හැඩි වෙලා තිබ්බ මගේ පොඩි මේසෙත් මං අස් කරලා ගියා මගේ සල්ලි කැටේ ඇරලා බලන්න දැනට කොච්චර එකතු වෙලා තියෙද කියලා. ඉතින් දැනට මගේ සල්ලි කැට එකතු වෙලා තියෙනවා 860. ඉතින් ඔයගොල්ලන්ට මම කලින් vlog එකක් කරලා ඇති. ඔයගොල්ලෝ ඒක බලන්න. ඒකේ තියෙන්නේ කොහොමද දවස් 30න් රුපියල් 9000කට කිට්ටු වෙන ගණක් හොයාගන්න කියලා. ඉතින් ඔයාලා බලන්න නැත්නම් ගිහින් බලන්න. මම මේ පෙට්ටිය මේකේ පෙන්නනවා. අර මගේ කෙනා තිබ්බේ 860යි තාම. මොකද මම මේක පටන් අරගෙන මාස දෙකක්වත් නැහැ. මම මේ සල්ලි කැටේ එකතු කරපු ටික ඒකටම දාලා වහලා මම ගියා මගේ බෑග් එක පැක් කරගන්න. ඔයගොල්ලෝ කලින් දැක්කනේ පොත්තට කවර දාන එකක්. අන්න ඒ දැන්ට දාපු පොත් ටික මම මගේ බෑග් එකට දාගන්න යන තමයි හදන්නේ මේකෙන් පස්සේ. ඉතින් මේ තියෙන්නේ අර අපි කිව්ව සල්ලි කැටේ බලන්න අපි දැන් ගොඩක් කොටු කපලා ඉවරයි ඒකට. ඉතින් ඔයගොල්ලෝ මේක හැදුවනම් කමෙන්ට් එකක් දාන්න දැන් ඔයාලා කොච්චර කොටු කපලා තියෙද කියලා. ඉතින් මම මගේ සල්ලි කැටේ තිබ්බ එතනින්ම. ඉතින් ඔන්න මම බෑග් එක අරගෙන බලද්දී තාමගේ ට්‍රැක් කිට් එකයි වතුර බෝතලේ යාගේ පොත් දෙකකුයි තිබ්බා. ඉතින් මං ඒ දෙකත් අයින් කරලා තමයි මගේ අලුත් පොත් ටික බෑග් එකට දැම්මේ. ඉතින් ඕගොල්ලෝ දැක්කනේ අපි පොත් වලට කවර දානවා. ඉතින් මේ දවස් ස්පෝර්ට්ස් මීට් හින්දා තාම ට්‍රැක් කිට් එක තිබ්බ මගේ බෑග් එක ඇතුලේ. ඉතින් මම ට්‍රැක් කිට් එකත් එළියට අරන් ඒක දෙක හොදන්න දාලා මගේ අලුත් පොත් ටික දැම්ම මගේ බෑග් එක ඇතුලට. ඉතින් මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ පොත් ටික.
කරගෙන මගේ අලුත් පොත් ටික බෑග් එකට දැම්මා. ඉතින් මේ තියෙන්නේ සයන්ස් ෂෝට් නෝට් බුක් එකක්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මගේ ලේසි වෙන ෂෝට් නෝට්ස් බුක් ගහගන්න. ඇත්තට මට මේක මගේ නෙවෙයි මේ ගිය අවුරුද්දේ පාවිච්චි කරපු අක්ක තමයි මට මේක දුන්නේ. හැබැයි ගොඩක් ප්‍රයෝජනවත් මට. ඉතින් බෑග් එකක් තියන්න ඕන අදාළ තැනින් දාලා. ඉතින් අද මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම අදට ගිහින් එන්න හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.